අද අපි බලන්න යන්නේ කරන්සි එක්ස්චේන්ජ් ගැන. ඒ කියන්නේ මුදල් හුවමාරු. මේකෙදි බයින් කරන්සි, සෙලින් කරන්සි කියලා දෙකක් තියෙනවා. උදාහරණයට අපි හිතමු ඔයා කුවේට් වල ඉන්නවා කියලා. ඔයාගේ අතේ තියෙන ශ්‍රී ලංකන් සල්ලි දීලා ඔයා කුවේට් සල්ලි ලබා ගන්නවා නම්, ඒ කියන්නේ account එකේ ඉන්න ස්ටාෆ් ඔයාගේ ශ්‍රී ලංකන් මුදල් මිලදී ගන්නවා නම්, ඒකට අපි කියන්නේ බයින් කරන්සි කියලා. ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි එයාලා සල්ලි මිලදී ගන්නකොට මිලදී ගන්න සල්ලි රේට් එක එයාලා ගොඩක්ම අඩුවෙන් තමයි ගන්නෙ. ඊළඟට අපි බලන්න යන්නේ සෙලින් කරන්සි ගැන. ඒ කියන්නේ ඔයාගේ අතේ කුවේට් දිනාර් තියෙනවා. ඔයා ඒ දිනාර් එක දීලා ලංකා මුදල් ලබා ගන්නවා නම් ඒකට අපි කියන්නේ සෙලින් කරන්සි කියලා. ඒ කියන්නේ account එකේ ඉන්න ස්ටාෆ් ඔයාට ශ්‍රී ලංකන් මුදල් විකුණනවා කියන එක. මෙතනදී ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි විකුණන රේට් එක එයාලා වැඩියෙන් තමයි දෙන්නේ. ඔයාලගේ අතේ ශ්‍රී ලංකන් මුදල් තියෙනවා නම් ඒක ඔයාලා ළඟ තියාගන්න. අත්‍යවශ්‍ය ඕමනාවක් නම් විතරක් ඔයාලා කරන්සි එක්ස්චේන්ජ් එකක් කරන්න. ඉතින් මේ කරන්සි එක්ස්චේන්ජ් එකට වඩා ඔයා ලංකා බැංකුවකට ට්‍රාන්ස්ෆර් කරනවා නම් ඒක තමයි ගොඩක්ම ලාභදායී දේ. මෙතනදී ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි ඔයාලා කරන්සි එක්ස්චේන්ජ් එකක් කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ සිවිල් ID එකත් ගෙනියන්න ඕනේ.